මහත්තයා වාහනේ හොදන්නේ වැලි දාලා දැවුවම උස්සලා බිත්තියෙන් තිබ්බනේ බෙල්ලෙන් අල්ලලා මගේ. අනේ ගහන්න එපා මහත්තයෝ ඉරිටි කොහොම හරි මකලා දෙන්නම් කියනකොටම එහා ගෙදර 100 තාප්පෙන් එබිලා ගියාපි ඕක හරියන වැඩක් නෙමෙයි පුතේ කියලා. ඒ අස්සේ පාරේ යන ආච්චි කෙනෙක් තියෙනවා ඔන්න ඕක අතෑරලා දාන්න පප්පේ කියලා. ආච්චිටයි 100ටයි කුද ගහ ගන්න කියලා මං ඉතින් මේ විදිහට වැඩේ පටන් ගත්තා. ස්කැච් මාර්ක් ටික අඩු වෙන නෝමල් සෑන්ඩ් පේපර් කට් එකක් දීලා තමයි අපි මේක කරන්න පටන් ගත්තේ. කස්ටමර්ට මං කලින් කිව්වා සමහරට මේක ඉර දෙක තුනක් ඉතුරු වෙන්න පුළුවන් කියලා කෝකට. කස්ටමර් කිව්වේ එකම දේ ඔයාට පුළුවන් තරම් කළා හොඳ බ්‍රෑන්ඩ් නිව් අවුට්ලුක් එකක් මේ වගේ අරන් දෙන්න කියලා. මේ අවුට්ලුක් එක දැකපු ආච්චි සීයා ඉතින් හැරමිට්ට දාලා දිව්වේ. මේ වෙහිකල් එක නම් යකෙක් තමයි මොකද වැඩේ ඉවරනකම අපි ඉතින් මේක ආස්සාවෙන් තමයි කට් ඇන්ඩ් පොලිෂ් කරේ. මේකේ වැඩේ ඉවරනකම පැනල් එකක් ගානේ අත ගහ බලනවා අපි මොකද ඒ තරම් වාහන පිස්සුවක් තමයි අපිට තියෙන්නේ. මේ වගේ දල ඇතියක් දැක්කම ඉතින් පිස්සු හැදෙන්නේ නැත්තේ කාටද? බුලත් කොහ පිටියට ගිහිල්ලා තමයි මේ වැඩේ කරේ. අනිවාර්යෙන් බුලත් කොහ පිටිය හොල්ලන රජ භාණ්ඩයක් තමයි මේක. අපි ඒක ගිය ගාම දැනගත්තා. ඉතින් ඔයාගේ මේ වගේ රජ භාණ්ඩයක් තියෙනවා නම් ඒක ස්ක්‍රැච් මාර්ක් තියෙනවා නම් ෆේඩ්ලා තියෙනවා නම් අපිට කතා කරන්න මේ වගේ බ්‍රෑන්ඩ් නිව් අවුට්ලුක් එකක් අපි ගෙදරටම ඇවිල්ලා ඔයාට අරන් දෙන්න. මතක ඇතුව ඔයාගේ වාහනේත් පොලිෂ් කරපු වාහනයක් නම් වැක්ස් එකක් පාවිච්චි කරන්න. එතකොට ෂයින් එක ගොඩ කාලයක් තියාගන්න පුළුවන්.